සාදරයෙන් පිළිගන්නවා SL ගීත් LK YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද Photoshop software එක use කරලා මෙන්න මේ වගේ 3D logo design එකක් හදාගන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් අපි වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් Photoshop එකේ new documents ගිහිල්ලා ඔයාලට page එකක් create කරගන්න පුළුවන්. මේ window එකෙන් ඔයාලට camera size එකක් ඉතින් මම දාලා තියෙන pixels 2000 දාලා තමයි මේ page එක create කරගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් page එකක් create වුණා. pixels 2000 page එක. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි ඉතින් අපි මේ අද හදන්න යන්නේ simple logo එකක් 3D logo එකක්. ඉතින් ඒකට අපිට letter එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මම text tool එක අරගෙන letter එකක් කැමති අකුරක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකට මේ logo එක හදන්නේ P අකුරට. ඉතින් ඔයාලට මම example එකක් විදිහට තමයි මේක ගන්න. ඉතින් මම P අකුර මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ color එක white color එක තියෙන්නේ. ඉතින් මම මේක black කරගමු. ඊට පස්සේ free transform අරගෙන මම මේ විදිහට P අකුර ලොකු කරගන්නවා. මට අවශ්‍ය ගන්න මම මේක adjust කරගන්නවා page එකේ. හරි ඊට පස්සේ මේ layer panel එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ type කරලා තියෙන layer එක තියෙනවා. ඉතින් මේකේ copy එකක් ගන්න ඕන control J press කරලා. ඊට පස්සේ J press කරලා ගත්තට පස්සේ ඊට පස්සේ ඊට යට layer එකට ගියාට පස්සේ ඔයාලට control G අකුර press කරන්න පුළුවන්. මේක group එකක් කරගන්න. ඒ කියන්නේ මේක වෙනම group එකක්. ඊට පස්සේ මේ text එකේ group එක යටතේ තියෙන text එක select කරලා ඔයාලට පුළුවන් keyboard එකේ control එකයි alt එකයි දකුණු පැත්තේ arrow key එකයි press කරගෙන ඉන්න. ඉතින් press කර කර ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ P අකුර දකුණු පැත්තට යනවා. මේකෙන් තමයි අපි 3D effect එක මේ අකුරට ගන්නෙ. ඊට පස්සේ මම මේ උඩ layer එක select කරලා ඒකේ මම ඕගොල්ලන්ට color එක වෙනස් කරලා පෙන්නන්නම් මොකද්ද මෙතන මේ කියලා. ඉතින් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මෙතන වෙලා තියෙන දේ. යට layer එක දකුණට ගිහිල්ලා උඩ layer එක ඒ තිබ්බ තැනම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන image එක ගන්නවා. ඉතින් මම මෙතන file ගිහිල්ලා මෙතන තියෙනවා place embedded කියලා option එකක්. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති picture එකක් ගන්න. ඉතින් මම මෙතන මේ bird කෙනෙක්ගේ එකක් තමයි ගන්නෙ. computer එක තමයි ගන්න. ඉතින් මම මේක opacity එක මට පේන සාමාන්‍යයෙන් යටත් පේන විදිහට අඩු කරගන්නවා. ඊට පස්සේ අඩු කරගෙන මේක අවශ්‍ය ගන්නට align කරගන්න තියෙනවා. ඉතින් ඔයා කැමති side එකකට ඒක align කරගන්න පුළුවන්. හරියටම ඔයා ඒක align කරගන්න. ඊට පස්සේ මම මේකේ opacity එක නැවතත් 100% දක්වා වැඩි කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ image එක උඩ layers panel එකේ image එක right click කරලා මෙතන create clipping mask කියන option එක දෙන්න. ඊට පස්සේ image එකේ text එක ඇතුළට mask වෙනවා. ඊට පස්සේ කරන් තියෙන්නේ ඒකම ආයෙ නැවතත් copy එකක් ගන්න. copy එකක් අරගෙන ඔයා ඒක drag කරගෙන එන්න ඕන. අපි group කරගත්ත text එකේ පළවෙනි ටෙක්ස්ට් එකට උඩට. ඉතින් ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් වල උඩටම තමයි ඉමේජ් එක එන්න ඕන group එක යටතේ. ඉතින් ඒකත් අපි clipping mask කරගන්න. clipping mask කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ layer එකේම ඉඳගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ යට adjustment වලට ගිහිල්ලා මෙතන exposure කියන option එකට යන්න. option එකට ගියාට පස්සේ ඔයා අනිවාර්යෙන් මෙන්න මෙතන මේ background එක click කරගන්න. මොකද නැත්නම් exposure එක අපි හදද්දි background එකත් ඒකත් එක්කම exposure එක අඩු වැඩි වෙනවා. ඉතින් මේ විදිහට 3D look එක වඩ ගන්න පුළුවන්. ඔයා මෙතනින් අවශ්‍ය ගානට adjust කරගන්න. ඊට පස්සේ මම මේකේ නැවතත් copy එකක් ගන්නවා. control J press කරලා ඊට පස්සේ අපිට පුළුවන් selection tool එකෙන් මෙතන උඩ එන tabs වලින් auto select subject කියන එක දෙන්න. ඊට පස්සේ මේකේ main subject එක ඒ Photoshop විසින්ම අපිට suggest කරලා දෙනවා.
හරි ඊට පස්සේ ක්ලිපින් ලේ මාස්ක් එකක් දාගන්න. ලේ මාස්ක් එකක් දාගත්තට පස්සේ බ්‍රෂ් ටූල් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. බ්‍රෂ් ටූල් එක අරගෙන ෆෝග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් විදියට තියාගෙන මෙන්න මේ විදියට අනවශ්‍ය කොල් ටික අපිට පුළුවන් ඉවත් කරගන්න. හරි ඉතින් ඔන්න අපි ලෝගෝ 3D ලෝගෝ එක හදලා ඉවරයි. ඔයාලට මෙතන මම මේ එක්සැම්පල් එකක් ගන්න. මම මේකේ හදන්නේ Planet Visuals කියලා නිකන් මම උදාහරණයක් ගත්ත ලෝගෝ එකක් ඔයාගේ නම දාලා ඔයාගේ channel එකේ page එකේ නම දාලා ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ ඉතුරු ටික කරගන්න මේ විදිහට text tool එක ගන්නවා. text tool එක ගත්තා පස්සේ මම P අකුර මෙතන හදලා තියෙන හින්දා මම planet කියන එකේ P අකුර නැතුව type කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඉතින් මට අවශ්‍ය ගන්නට මම මේක align කරගන්නවා. දැන් අපි මෙතන visuals කියන කැලලක් දාන්න ඕනේ. ඉතින් ඒකට මම මේ layer එකෙන් copy එකක් අරගෙන ඒකත් edit කරනවා visuals කියලා. ඊට පස්සේ අපි යනවා layers panel එකේ යටටම මොකද මම මේක undo කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ logo එක කැපිලා පේන විදිහට background එක වෙනස් කරගන්න. ඊට තියෙන adjustment එකට ගිහිල්ලා gradient කියන option එක යන්න. ඊට පස්සේ මෙතන gradient කියන එක click කරලා මෙතන node එක උඩ double click කරන්න. ඊට පස්සේ මෙතනින් ඕනනම් අපිට අවශ්‍ය colour එකක් set කරන්න පුළුවන්. මම logo එකේම තියෙන මේ sticker එක පාවිච්චි කරලා logo එකේම තියෙන colour එක මේ විදිහට adjust කරනවා. ඊට පස්සේ මම අනිත් node එකට අනිත් දකුණු පැත්තේ තියෙන node එකත් double click කරලා අපි කුරුල්ලගේ මෙන්න මේ colour එක select කරමු. ඊට පස්සේ පුළුවන් ඕනට අවශ්‍ය ගන්නට adjust කරගෙන මේ විදිහට තියන්න. ඉතින් ඊට පස්සේ තියෙන අපිට ෆයිල් එක save කරගන්න. save කරද්දී high quality ඉතින් option එකක් select කරගන්න. ඉතින් මට මේ විදිහට අවශ්‍ය location එක තෝරලා මම මේ විදිහට මෙතන මම දෙන්නේ අපි logo design කියලා. හරි ඊට පස්සේ මම මෙතන type එක විදිහට TIFF file එක තියෙනවා ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන TIFF option කියලා tab එකක් window එකක් open වෙනවා. ඉතින් මෙතනින් අපිට කරන්න තියෙන layers compressions කියන තැනින් start layers and save copy කියන option එක ටික් එක දාලා save දෙන්න තියෙන්නේ අපි හදාගත්ත logo එක. ඊළඟට බලන්න පුළුවන් මේ වගේ logo එකක් ඔයාලට තනියෙන් හදාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන image එකේ සහ ඔයාලට අවශ්‍ය කරන text එකේ විස්තර දාලා කැමති විදිහට තමයි මම මේ අද උදාහරණයක් පෙන්නුවේ. හරි ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝස් දිගටම අරන් එනවා. ඉතින් channel එකත් එක්ක රැඳෙන්න අනිවාර්යෙන් subscribe කරන්න ගන්න එපා. වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි